Hi guys. ඉතින් අද මම වීඩියෝ එකක් ගෙනාවා. ඔයගොල්ලෝ දන්නවනේ මම අද ගොඩක් හැමදාම වීඩියෝස් ගෙනවා කියලා. සමහර වෙලාවට ගෙන්නේ. ඉතින් අද මම පුංචි දෙයක් ගෙනාවේ. ඉතින් අද මම ඔයගොල්ලන්ට බඩුවක් ගැන නෙමෙයි ගේන්නේ. අද මම ගේම් එකක් ගැන තමයි ගේන්නේ. ඉතින් අපි කතා නැතුව ගේම් එකට යමු. ඔයාලට පේනවා ඇති මම ගහන ගේම් එක. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැත්නම් කෙලින්ම Play Store එකට ගිහිල්ලා ඔයාලා මම මෙන්න ගහන ගේම් මේ නම ගහන්න. FR Legend. Legend කියලා ගහුවහම මෙන්න මේක එනවා. මේක සුපිරි ගේම් එකක්. ඔයගොල්ලන්ට බලන්න ඒකේ කොහොමද බලන්න ටික තියෙන්නේ කියලා. ඉතින් මම ඩවුන්ලෝඩ් කරලා තින්නේ. නම් වැඩි කතා නැතුව අපි ගේම් එකට යමු. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙහෙම තමයි ඉන්නේ. ඒක සෙග්ගන් ඉලි කියලා ඉන්නේ. ඉස්සෙල්ලාම ගේම් එකට යද්දි ඔයගොල්ලන්ගේ නම ඉල්ලනවා. මම නම් ගොඩක් කල් ගිහිල්ලා මේ දවස් සතියක්වත් නැහැ. මේ එහෙම නම ඉල්ලන ඔයගොල්ලන්ගේ නම දාන්න. මගේ නම් නම උදම් මම දැම්මා. මෙන්න මේ වගේ එනවා. ඒක ඔයගොල්ලෝ දාන්න එපා. ඒක රිමේන් මේ ලීට උබන්න. ඉතින් මේක නෝමල් කාර් එකක් ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ මගේ කාර් එක ෆුල් එඩිට් දාලා තියෙන්නේ. තනිකර එඩිට්. ඒක තමයි FR Legend. ඉතින් මෙහෙම තමයි ගේම් එක ඉන්නේ. ඔයගොල්ලෝ ප්ලේ උබන්න හිතුව. මෙන්න මේකට සල්ලි දෙනවා 9909ක්. ඉතින් මම තනිකර මේවා හදලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පළවෙනිට මෙන්න මේ කාර් එකේ ඉන්නේ. තේරෙනවනේ. මෙන්න මේකමයි. ඉතින් ඒ කාර් එකට තමයි දැන් මෙච්චර සිද්ධියක් වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. මම තනිකර එඩිට් දාලා තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි ටුවර් ඇටැක් එකක් යමු ෆස්ට් ඔෆ් ඕල්. ඔයාලා මෙතේ ගෝස්කා කියලා එනවා. ඒ කියන්නේ මගෙත් එක්ක තව යන රේස්. ඉතින් ඒක නම් මම ඕනේ ටග් ගාලා යන්න. ඉතින් මම ටග් ගාලා ගේම් එකට යන්න. ඔයාලන්ට පේන ඇති දැන් මම රේස් එකක් යන්නේ යාළුවනේ. මෙන්න මෙහෙම තමයි පින්නන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව ගේම් එක කොහොම හරි ටග් ගාලා විනාඩියයි තප්පර 50කින් මේක ඉවර කරමු. අතන මේකට ඉච්චර වෙලා යනවා හයි ස්පීඩ් ගිය. ඔයගොල්ලන්ට පේනවනේ මං යන ඩ්‍රයිවිං. ඉතින් මේක පුරු මේ මමත් පළවෙනිට ගන්නකොට මම දන්නේ නෑ. ඉතින් මේක පළවෙනිදී මෙන්න මේ වගේ සෙටින් එකක් නෙමෙයි මේකේ ඉන්නේ. ඒක අපි සෙටින් එක කියලා ගිහිල්ලා මෙන්න මේ වගේ හදා ගන්න ඕනේ. නැත්තම් මේක අර වගේ මේ ෆෝන් එක මේව කරකට තමයි ඉන්නේ. ඉතින් මම මොකක්ද දන්නේ නෑ මේක ඩ්‍රයිවිං කරන්න. ඉතින් මම මේ පුරුදු එක්කෙනෙක්. දන්නවනේ මට කාර් එකක් දුන්නොත් එහෙම ඩ්‍රයිවිං කරන හැටි. ඉතින් මම ටිකෙන් ටික මේක පුරුදු වුණා. ඉතින් දැන් මට ඉතින් ෂණික යන්න පුළුවන්. ටක් ගාලා මේ ගේම් එක ඉවරමු. තව ටිකයි. ඒක ගොඩක් එඩිට් දාන්න පුළුවන්, කලර් දාන්න පුළුවන්, හැමදේම පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මෙන්න මේ ග්‍රාසස් වල ගියොත් එහෙම ඔයගොල්ලෝ ලිස්සනවා. හින්ද ග්‍රාසස් වල වැඩි යන්න එපා. ඔයගොල්ලෝ දැක්කනේ ඉස්සෙල්ලත් මම ලිස්සුවා. ඉතින් මේ මෙතන තඩි වංගුවක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. මාත් ගත්ත අමාරු කට්ටක් දාලා. ඉතින් ඔයගොල්ලෝ පෙන්නනවා ග්‍රාසස් වල ගියොත් දැනට වට 143ක් වැඩි වෙලා. ඉතින් එහෙනම් පාර මැදම ඔයගොල්ලෝ යන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවනේ මම ගහන ඩ්‍රිෆ්ට් එක. දැක්කනේ. කොමඩක් ගාලා දින්නා. ඔව් මම 53 කි. එදා මේ දැවෙන්නේ මට රිවාඩ් එක. ඔව් මට දැවිලා තියෙනවා 1200ක්. එනවා අපි හෝම් එකට යමු. හොඳයි. මේ මගේ මනි ටික පේනවා ඔයගොල්ලන්ට. මම අපිට අග්ගල වැඩි කතා නැතුව ඔයගොල්ලන්ට මම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මං මේ තියෙන පොඩි දෙයක් මෙන්න මෙහෙම එඩිට් පාරක් දාන්න ඔක්කොම එනවා. ඒ කාර් එකට ටච් එකක් දුන්නා. ඉතින් මේක මේ ලයිට් ටික තිබ්බේ මෙන්න මෙහෙම. ඉතින් මේක තමයි සුපිරිම ලයිට් එකක්. හැබැයි ඒක මේවා ඉන්නේ නෑ. ඔයගොල්ලෝ බලන්නකෝ එහෙනම්. දන්නවද සුප්‍රාවල? එන්න එහෙම තමයි මේක ඉන්නේ. ඉතින් ඒකේ මේවා නැතිනේ. මෙන්න මේ වගේ ඉන්නේ නෑනේ එළිය. ඒක නිසා තමයි ඒක මම දාගත්තේ නැත්තේ. එහෙනම් අපි වැඩි කරලා තව එකක් යමු. අපි දැන් යමු බැටල්.
බැටල් කියන්නේ තව කාර් එකත් එක්ක ඩිෆ්ට් ගන්න තැන. ඔයගොල්ලන්ට පේනවා ඇති. AI ඩේවිඩ් මේ ඉන්නේ මම උදම්. අපි කැමරා එක වෙනස් කරගමු. ඔයාලට පේනවා ඇති. මගේ ඩ්‍රයිවිං. ඉතින් ඔයගොල්ලෝ මේවා පළවෙනිට පුරුදු වෙන්නේ නැහැ. ඉන්න මෙන්න මේකේ තියෙනවා මේ මොකද්ද ප්‍රැක්ටිස් කියලා. ඒකට තියලා චුට්ටක් පුරුදු වෙන්න. මාත් ඒකෙන් තමයි පුරුදුනේ. දැක්කද? මේ තියෙන්නේ මගේ ලකුණු. ඉතින් අපි මේක ගානට බැලන්ස් කරලා යන්න ඕනේ. මේ තියෙන මගේ යාළුවාගේ කාර් එක. එයාගෙන ඒ කියන්නේ මේවා AI වලින් දෙන්නේ. ඉතින් මේගොල්ලෝ පෙන්නන ඉන්න තැනක්. අපි එතන තමයි මේ කාර් එක ළඟ ඉන්න ඕනේ. තේරෙනවද? මෙන්න මෙහෙම යන්න ඕනේ. මෙන්න මේ වගේ. එන්න හරි. දැක්කනේ. ඕගොල්ලන්ට පේනවා මගේ ලකුණු ටිකක් අඩු වුණා. මම හිට් ලීඩර් කායකට කරේ ඉඳලා ලකුණු 4ක් කැපුණා. ලැබෙනවා එහෙනම් බලමු දැන් කොහොම ලකුණු ගන්න. මෙයාට ලැබෙන 149ක් මට දෙන 145 ඔන්න මම ගිහින් ඉන්න මට 600ක් ලැබුණා. අපි ඒකට ටච් එකක් දීලා එන්නේ මේ වගේ යන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. ඔයගොල්ලන්ට මම ටක් ගාලා ප්‍රැක්ටිස් එක පෙන්නන්න. මෙන්න මේකට යන්න. මේක ඔයගොල්ලන්ට තනියම ගන්නත් පුළුවන්. ඉතින් අද ටිකක් මම ඔයගොල්ලන්ට මගේ වැඩ පෙන්නනවා. තේරෙනවද? එහෙනම් මේක අපිට කාර් එක කැඩුනොත් මේක වෙනම හදන්න තැනක් තියෙනවා. අපිට මේකේ පාරෙන් එළියට යන්නත් පුළුවන්. අපේ නා පාරෙන් එළියට යන්න. ඔයගොල්ලොත් මේව පුරුදු වෙයි. ඔයගොල්ලෝ ටිකෙන් ටික මේක පුරුදු වෙන්න. ඉතින් එන්නේ ඒකට ගිහිල්ලා ඔයගොල්ලන්ට එළියට ඇතුලේ දෝන දෙයක්. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ මෙන්න මේ හෑන්ඩ් බ්‍රේක් එක. ඒකෙන් ඩිෆ් ගහන්න. තේරෙනවද? ඒකේ නවත්තන්න පුළුවන් කාර් එක. ඒ කියන්නේ කාර් එක කිව්වේ හෑන්ඩ් බ්‍රේක් වලින් ඔයගොල්ලෝ දන්නවනේ. අපිට නවත්තලා ඩිෆ් ගහන්න පුළුවන්. සමහර අය ගහනවා මෙන්න මෙහෙම. පරිම ගිහිල්ලා බ්‍රේක් එක ඔබලා බ්‍රේක් එක ඔබලා ගහින්නේ නැහැ. අපිට ඩිෆ් ගහෙන්න ඕන නම් තේරුණානේ ඔයගොල්ලන්ට. ඉතින් මම හිතනවා මේ කාර් එක මේ ගේම් එක සුපිරි කියලා. එහෙනම් ඔයගොල්ලොත් මේ ගේම් එකට කැමති නම් කෙලින්ම මම Play Store එකට ගියා වගේ FR Legend කියලා ගහලා ඩවුන්ලෝඩ් කරගන්න එකයි තියෙන්නේ. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් කියලා. මේ හින්දා ඔයගොල්ලෝ මේ ගේම් එකට කැමති නම් මට ලයික් පාරක් දාලා හાર્ට් පාරක් දාලා subscribe කරලා මාව යන්න. එහෙනම් යනවා. bye bye. Vroom vroom vroom.